කොස්කොලොටුන්නක් හදන්න තමයි යන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කොහොමද අපේ පොඩ්ඩු ටික මේ ඔටුන්න හදන්නේ කියලා. කොස්කොල 15ක් 20ක් විතර ගන්නවා. අමු කොස්කොල ඒ අතරේ වේලිච්ච කොස්කොලයකුත් ඕනේ. දෙපැත්ත උල් කරගත් ඉරටුකූරු ටිකක් ඕනේ. ඉතින් ඉරටුකූරු හොයාගන්න නැත්තම් ටූත් පින් ගත්තත් කමක් නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලම කියලා දෙනවා කොස්කොල දෙකක් එකට තියලා කොහොමද මේ ඉරටුකූරු ගහන්නේ කියලා. ඉස්සෙල්ලම දරුවන්ට අපි කියා දෙනවා. කියා දීලා අපි එතනින් අයින් වෙනවා. මොකද ඒගොල්ලෝ කරන්නේ කියලා බලන්න. ඉතින් ඒගොල්ලෝ උපරිම උත්සාහ කරනවා මේ කොස්කොල එකට එකතු කරලා අමුණන්න. ඉතින් සමහර අයට නම් මේක හරි ලේසි. ඒත් සමහර අයට ටිකක් අමාරුයි. තවත් සමහර අය මේක කරගන්න බැරි වුණාම අඬනවා. ඉතින් අපේ යුතුයකම තමයි ඒගොල්ලෝ ගැන නිරීක්ෂණය කරලා ඒගොල්ලන්ට උදව් දෙන එක. ඉතින් නිතර ඒගොල්ලන්ට මේ දේවල් කියලා දෙනවා. කියලා දීලා පොඩ්ඩක් පැත්තකට වෙලා බලනවා. ඉතින් එහෙමත් බැරි නම් ඒගොල්ලෝ ළඟට වෙලා ඒ ක්‍රියාවලිය කරලා දෙනවා. සමහර අයට කරන්න උදව් කරනවා. ඉතින් සමහර අය තවත් කෙනෙක් කරනවා දිහා බලනවා. එහෙම බලාගෙන ඉඳලත් ඉගෙන ගන්න ඒවා තියෙනවා. ඉතින් ඔන්න කොහොම අමාරුවෙන් එකින් එකට එකතු කරලා හදාගත්ත කොස්කොලොටුන්නේ හැඩ බලන්න තමයි මේ යන්නේ. ඉතින් සමහර අය ලැජ්ජාවේ මූණ හංග ගන්නවා. තවත් සමහර අය හොරෙන් බලනවා. බල hina වෙනවා. අන්න එයා නම් ලස්සනට hina වෙනවා. තවත් සමහර අය ඇස්ක ගහ ඉන්නවා. ඒ අතර මෙන්න මෙහෙම කට වහගෙන hina වෙන අයත් ඉන්නවා. hinaව පෙනේ කියලා. ඉතින් ඕගොල්ලොන්ටත් මතක ඇතිනේ. ඕගොල්ලොත් මේ වගේ දේවල් පොඩි කාලේ කරලා ඇති. මේ වගේ ලස්සන ඔටුනු සැරෙන් සැරේට ඕගොල්ලොත් පැලඳුවානේ. ඉතින් ආයෙ දවසක හමු වෙමු මේ වගේම ක්‍රියාකාරකමක් එක්ක. ඉතින් ආයෙත් අපිව බලන්න. කැමති නම් subscribe කරන්න.